අපි කතා කරන්න යන්නේ තිස්ස වැව ගැන. මේ පිහිටලා තියෙන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්ස මහාරාම නගරයට ආසන්නව තමයි පිහිටලා තියෙන්නේ. මේ ශ්‍රී ලංකාවේ පුරාණ සිංහල ජලකළමනාකරණ ශිල්පය හා බෞද්ධාගමික ඉතිහාසය පිළිබිඹු කරන විශිෂ්ට උදාහරණයක් ලෙස මේ හඳුන්වන්න පුළුවන්. මෙය ක්‍රිස්තුපූර්ව 3 වන සියවසේදී මහරාජ තිස්ස රජු විසින් ඉදිකරන බව ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා. පසු කාලීන කාවන්තිස්ස රජු හා දුටුගැමුණු රජු විසින් මෙය සංවර්ධනය කර ඇති බව පුරාවෘත්ත හා ඉතිහාස ලේඛනවල සඳහන් වෙලා තියෙනවා. මෙය පුරාණ රෝහණ රාජධානියේ ප්‍රධාන ජලමූලාශ්‍රයක් ලෙස මේ භාවිත වෙලා තියෙනවා. තිස්ස වැව මේ වන විට ප්‍රධාන වශයෙන් ගොවිතැන සඳහා ජලය සැපීම, වියලි කලාපයේ ජන ජීවිතය පවත්වාගෙන යාමට, වාරි ජලාශය තුළ අනෙකුත් වැව් සමග සම්බන්ධ වීමට යොදාගෙන තියෙනවා. අදටත් මෙය ගොවි ජනතාවට විශාල සහායක් ලබා දෙන ජලාශයක් වෙලා තියෙනවා. තිස්ස වැව බෞද්ධාගමික ඉතිහාසය සමග දැඩිව සම්බන්ධ වෙලා තියෙනවා. තිස්ස මහාරාම ප්‍රදේශයේ පුරාණයෙන්ම බෞද්ධාගමික මධ්‍යස්ථානයක් වූ අතර භික්ෂූන් වහන්සේලා වාසය සහ ජනතාවගේ දාන සීල භාවනා ආදී කටයුතු සඳහා මෙම වැව ආශ්‍රිත ජලය භාවිතා කරලා තියෙනවා. තිස්ස වැව වටා විවිධ පක්ෂීන් විශේෂ මත්ස්‍ය වර්ග ජලද ශාක විශාල වශයෙන් දක්නට ලැබෙනවා. එම නිසා මෙම පක්ෂී නිරීක්ෂණය සඳහා ජනප්‍රිය ස්ථානයක් වෙලා තියෙනවා. ඇත්තටම තිස්ස වැව කියන්නේ ශ්‍රී ලංකාවේ පුරාණ වාරි සංස්කෘතිය, ඉතිහාසය, ආගම, කෘෂිකර්මය සහ පරිසරයකට සම්බන්ධ කරන අතිවිශේෂ ජලාශයක්. ඉතින් එය අපගේ පුරාණ උරුමයක් ලෙස රැකගැනීම අපගේ වගකීමක් වෙනවා. මෙම ස්ථානයේ උදෑසන හා සන්ධ්‍යා කාලවලට මෙහි දර්ශන ඉතා සුන්දර වෙනවා. තව දේශීය විදේශීය සංචාරකයන් බොහෝ දෙනා මෙම වැව නැරඹීමට පැමිණෙනවා. එහෙනම් තිස්ස වැවෙන් අපි සමුගන්නවා. තවත් අලුත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.